මහා සුළඟක් එක්ක කුණාටුවක් එනකොට වනාන්තරයේ තියෙන දැවැන්තම ගස් පවා මුලින්ම ඉදිරිලා වැටෙනවා. ඒ ගස් කොච්චර ශක්තිමත් වුණත් ඒවට කුණාටුව එක්ක හැප්පෙන්න බැහැ. ඒත් දුර්වලයි කියලා පේන උණගසට නම් මුකුත්ම වෙන්නේ නැහැ. කුණාටුව කොච්චර දරුණු වුණත් උණගසක් බිමටම නැවෙනවා මිස කවදාවත් කැඩී යන්නේ නැහැ. කුණාටුව අවසන් වුණාම උණගස් ආයෙමත් කෙලින් වෙලා සුපුරුදු විදියටම අවට පරිසරය සමගින් එකතු වෙනවා. ඔබ දන්නවද මෙන්න මේ සංකල්පය ආශ්‍රයෙන් නිර්මාණය කළ ප්‍රබලතම ඉගැන්වීමක් සෙන් ධර්මයේ තියෙනවා. ඒ තමයි ජීවිතයට ප්‍රශ්න එනකොට උණගසක් වගේ සියල්ල ශක්තිමත්ව සහ නිහඬවම දරාගන්න කියන එක. මේ විදියට ඉගැන්වීම් නිර්මාණය වෙන්න තරම් උණගසක තියෙන විශේෂත්වය මොකක්ද? හිස් බව. ඒක තමයි ඒ විශේෂිත රහස. ඒවා ඇතුළේ මුකුත්ම නැහැ. ඒවා හිස්. මේ හිස් බව නිසාම තමයි උණගසට ඕනෑම අතකට නැමෙන්න නම්‍යශීලී වෙන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒ වගේම උණගස්වල මුල් පොළව යටට ගොඩක් ගැඹුරට විහිදිලා තියෙන්නේ. අපේ ජීවිතයත් මෙන්න මේ වගේම තමයි. අපි අපේ අදහස් මමත්වය සහ මම තමයි හරි වගේ දේවල් ඔළුව ඇතුළේ පුරවගෙන හිටියොත් හරියට අර දැවැන්ත ගස් වගේ අපි දරදඬු වෙනවා. ප්‍රශ්නයක් ආවම බලාපොරොත්තු කඩ වුණාම ඒ දැවැන්ත ගස් වගේම අපිත් කඩාගෙන වැටෙනවා. ජීවිතයට කුණාටු වෙනවා. රැකියාවේ ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න, ආදරය කරන අය දාලා යන එක මේවා අපිට නවත්තන්න බැහැ. හැබැයි ඒ ප්‍රශ්න ආවම ඒවට විරුද්ධව ගැටෙන්න යන්න එපා. උණගසක් වගේ ඒ තත්ත්වයට නම්‍යශීලී වෙන්න. ප්‍රශ්නය බාර ගන්න. ඒ වෙලාවට නම්‍යශීලී වුණාට කමක් නැහැ. හැබැයි ඔබේ මුල්, ඒ කියන්නේ ඔබේ ආත්ම ශක්තිය ගැඹුරටම තියාගන්න. කුණාටුව පහුවෙලා ගියාම ඔබට ආයෙමත් කෙලින් හිටගන්න පුළුවන්. ඔබ කෙතරම් වාරයක් බිමට නැමුණත් ආයෙත් නැගිටින්න ඔබට ශක්තිය තියෙනවා. ඒ නිසා නොකැඩී නොබිඳී නම්‍යශීලී වෙන්න පුරුදු වෙන්න. ජීවිතය දෙසට නම්‍යශීලී වීමෙන් ඔබට යහපතක්ම මිසක් කිසිම දවසක අයහපතක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා උණගසක් වගේ ශක්තිමත්ව සහ නිහඬවම සියල්ල දරාගන්න පුරුදු වෙන්න. සිත නිදහස් කරගන්න, සැනසීම ළඟා කරගන්න. මෙවැනි සංසුන් නිමේෂයන් සඳහා නිසල ආරණ්‍ය සමගින් රැඳී සිටින්න. එහෙනම් සුබ දවසක් ඔයාට.